ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල 21ක් අපි මුලින්ම රාජ්‍ය විශ්වවිද්‍යාල කතා කරමු 42000 ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබනවා. ඒක එන්නේ ඒක අවුරුද්දේ රජයෙන් මේ අගය වැඩි කරනවා. එතකොට මේ අවුරුද්දේ සමහර විට ඊට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන්. එතකොට මේ විශ්වවිද්‍යාල 21 තුල ඔයාලට තියෙනවා පාඨමාලා 257ක්. ඒතකොට අපි කලින් කතා කරපු විෂය ධාරාවන් 7 යටතේ ඔයාලට තියෙනවා පාඨමාලා 257ක්. ඒතකොට මෙන්න මේ පාඨමාලා 257ට ළමයි 42ක් කරගන්නවා. ඒතකොට මේවට සහභාගී වෙලා මේ පාඨමාලා හදා බලන්න පුළුවන් විවිධ අංශ වලින් ඔයාලගේ උපාධිය සම්පූර්ණ කරගන්න. විශ්වවිද්‍යාල ගත්තොත් මේ තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය. වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන නුවර. අතරව පේරාදෙණියම ළඟ තියෙනවා සබරගම විශ්වවිද්‍යාලය. ටිකක් පල්ලෙහාට එනකොට සබරගමේ බලංගොඩ තියෙනවා කැලණිය, ජපුර, කොළඹ විශ්වවිද්‍යාලය, රුහුණ, ඌව වෙල්ලස්ස, ඒ වගේම රජරට මේ ලංකාව පුරා පිහිටි විශ්වවිද්‍යාල තියෙනවා 21ක්. ඒතකොට මෙන්න මේ 21ට ඔයාලට සුදුසුකම් ලබන්න පුළුවන්. මේ අධ්‍යාපනයම පමණක් නෙවෙයි. අධ්‍යාපනයට එහා ගිය ක්‍රීඩාව, සෞන්දර්යය, ඔයාලගේ හැකියාව මේවා දියුණු කරගන්න තමන්ගේ ස්කිල්ස් දියුණු කරගන්න. එතකොට ඇකඩමික් කරා කියන තමන්ගේ ස්කිල්ස් දියුණු වෙන්නේ නැහැ. ඒතකොට ස්කිල්ස් දියුණු වෙන්න තමයි ප්‍රැක්ටිකල්. එහෙම නැත්නම් ප්‍රායෝගික දේවල් වලට නිරත වෙන්න ඕනේ. එතකොට ඒ කරන උත්සව, ක්‍රීඩා, ෆන්ක්ෂන්ස් මේ තියෙන දේවල් ඔක්කොම අපේ විශ්වවිද්‍යාලයේ මේ සියල්ල එකතු වෙලා කරන්නේ. එතකොට මේවා ලොකු අත්දැකීමක් ඔයාලට ඊළඟට ඔයාලා ජොබ් එකකට යනවා. ඒ වගේ දේවල් වලට ලබා ගන්න විශ්වවිද්‍යාලයෙන් පුළුවන්. මේ ඉතින්ම මේ කියලා අධ්‍යාපනයම විතරක් නෙවෙයි. හැබැයි උසස් පෙළ කියලා කියන්නේ තව තරංකාරී භාගයක්. ඒකේදී වාගේ අධ්‍යාපනයට කාලය යොමු කරන්න ඕන විශාල වශයෙන් කියන්නේ 100ක්ම කාලය යොමු කරන්න අමතේ යවන්න එපා. එතකොට මෙන්න මේ විශ්වවිද්‍යාල 21 මේ පාඨමාලා 157ක් සඳහා පෙනී සිටින්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ජීව විද්‍යා විෂය ධාරාව යටතේ ගත්තොත් මෙඩිසින්, ඩෙන්ටල්, පශු වෛද්‍ය, ඊට අමතරව මරයින් ඉන්ජිනියරින්, ඒ වගේම මොලිකියුලර් බයොලොජි, ඊළඟ ජෛව විද්‍යාව, ඒ වගේම නර්සින්, රසායන විද්‍යාව පැත්තේ ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මේ රේඩියොලොජි, විකිරණ වේදී, ඒ වගේම ලැබ් වල පාඨමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. තවදුරටත් පාඨමාලා ගැන දැනගන්න අපි ලින්ක් එකක් දාලා තියන්නම්. මෙතන ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන මේ පොත පරිශීලනය කරන්න පුළුවන් ඔයාලට ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව මේ කෘෂිකර්මය වගේ විෂයන් සඳහා ආහාර තාක්ෂණය මේ බයොලොජිකල් යන්න පුළුවන්. ආහාර තාක්ෂණය, කෘෂිකර්මය, ඒ වගේම දැන් කෘෂිකර්මය කියන විෂය වල බලන්න විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය කරන්න කෘෂිකර්මය කියන එක අත්‍යවශ්‍ය විෂයක් නෙවෙයි. ඔයාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පොත බැලුවා නම් තේරෙයි ඒකේ කෘෂිකර්මය කරන්න අත්‍යවශ්‍යම විෂය අනිවාර්ය විෂය තියලා තියෙන රසායන විද්‍යාව. රසායන විද්‍යාව නැතුව කෘෂිකර්මය කරන්න බෑ. කෘෂිකර්මය නොකලත් කෘෂිකර්මය කරන්න පුළුවන්. හැබැයි රසායන විද්‍යාව නොකර කෘෂිකර්මය සඳහා තියෙන මේ සමහර කෝසස් තියෙනවා යන්න පුළුවන්. ප්‍රධාන පාඨමාලා වලට ඇතුළත් වෙන්න හැකියාව නැහැ. පාඨමාලා විශාල ප්‍රමාණයක් මේ ඔයාලට තියෙනවා ජීව විද්‍යාව යටතේ හදාගන්න පුළුවන්. ගණිතය ගත්තොත් භෞතික විද්‍යාව විෂය ධාරාව ගත්තොත් එහෙම එතකොට පොඩිම තියෙන ඉංජිනේරින්ග්. ඒතර ඉංජිනේරින්ග් වලට අමතරව දැන් මොට්ටු විශ්වවිද්‍යාලයේ තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒතර මේ පිළිබඳව උපාධියකුත් ඔයාලට හදාගන්න තියෙනවා. ඊට අමතරව භෞතික විද්‍යාව විෂය ධාරාව යටතේ පරිගණක තාක්ෂණය මේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාවේ පරිගණක තාක්ෂණය, ඒ වගේම භෞතික විද්‍යාව, ෆිසිකල් සයන්ස් යන්න පුළුවන්. ජය භෞතික විද්‍යාව, ඒ වගේම ඩේටා සයන්ස් ඩිග්‍රී එකක් තියෙනවා සමරුගම විශ්වවිද්‍යාලයේ. ඒ වගේම තාක්ෂණ වේදය සඳහා වෙනම දැන් විශ්වවිද්‍යාලවල ෆැකල්ටිස් වෙනම හදලා තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන තාක්ෂණ පීඨයක්, ජයලලිත විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයක් තියෙනවා. ඒතර ඔයාලට ඒ තියෙන පාඨමාලා සඳහා පෙනී ඉන්න පුළුවන්. තාක්ෂණ වේදිකේ අමතරව ඒතර කලා විෂය ධාරාව සහ වාණිජ්‍ය විෂය ධාරාව වල ඔයාලට මැනේජ්මන්ට්, ජපුර මැනේජ්මන්ට්, කොළඹ ව්‍යාපාර කළමනාකරණ තොරතුරු පද්ධති, ඒතර මේ වගේ මේ කළමනාකරණය සම්බන්ධව ඒතර මානව සම්පත් කළමනාකරණය, ඒතර මේ වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඔයාලට මේ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ බිස්නස් සම්බන්ධව වෙනත් ව්‍යාපාර සම්බන්ධව ඔයාලා ව්‍යාපාර කරන්න අදහස් තියෙනවනේ ව්‍යාපාර පිළිබඳව ඇල්මක් තියෙනවනම් එතකොට කවුන්ට්ස් කරන්න අදහසක්, එතකොට විනුම් කරන සම්බන්ධව ඇල්මක් තියෙනවනම් ඔයාලට ඒ වගේ උපාධි සඳහා
වෙන්න පුළුවන්. කලා විෂය ධාරාව ගත්තොත් කලා විෂය ධාරාවේ ඔයාලා කරන සාමාන්‍ය සෞන්දර්ය විෂයන්, චිත්‍ර, සංගීතය, නාට්‍ය හා රංග කලාව, ඒ වගේම ශ්‍රීපාලි මණ්ඩපයේ තියෙනවා මේ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. එතකොට මේ Tamante එකේ තියෙන කුසලතාවයන්, සෞන්දර්ය කුසලතාවයන් තියෙනවා නම් ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලය. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සයිකොලොජි ගැන අධ්‍යාපන ශාස්ත්‍රයට. ගුරුවරයෙක් විදියට එහෙම නැත්නම් දේශකවරයෙක් විදියට ගුරු අධ්‍යාපනඥයෙක් විදියට එන්න පුළුවන්. ඔයාලට අධ්‍යාපනය පිළිබඳ එඩියුකේෂන් ඩිග්‍රී එකක් කරනවා. ඒක අධ්‍යාපනය පිළිබඳ ඒ කියන්නේ උගන්වන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. උගන්වන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව බොහෝ පාඨමාලා තියෙනවා මේ පොදු විෂය දරන. ඒ කියන්නේ ඕනම මැත්ස් කරලා යන්නත් පුළුවන්, සයන්ස් කරලා යන්නත් පුළුවන්, ආර්ට් කරලා යන්නත් පුළුවන්, කොමර්ස් කරලා යන්නත් පුළුවන්. හැබැයි සමහර තියෙනවා අවශ්‍යතා. දැන් සාමාන්‍ය පෙළට මෙන්න මේ ඉංග්‍රීසි සඳහා සී සාමාර්ථයක් අවශ්‍යයි. ගණිතය සඳහා සී සාමාර්ථයක් අවශ්‍යයි. ඊට පස්සේ උසස් පෙළ සඳහා මෙන්න මේ විෂයන්ට මෙන්න මේ ඕනේ. ඒකට ඒවා උසස් පෙළ තෝරගන්නකොට මේ පිළිබඳව බලලා තෝරගන්න තමන්ට මේ මෙන්න මේ විෂය මේ ඩිග්‍රී එක කරන්න ඕන. එතන පොදු විශ්වවිද්‍යාලය යටතේ තව ඩිග්‍රී විශාල ප්‍රමාණයක් තියෙනවා. quantity serving, ඒ වගේ නගර සහ ග්‍රාම නිර්මාණය, ආකිටෙක්චර් යන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ටයිල් මැනේජ්මන්ට්, ෆැෂන් ඩිසයිනින්, විලාසිතා නිර්මාණ කරන. එතකොට ඒවත් මේකේ හොඳ ලෙවල් එකක තියෙන උපාධි තමයි මේ පොදු විෂය ධාරාවේ තියෙන්නේ. සංචාරක ශාස්ත්‍රයේ තියෙන මේ හොස්පිටැලිටි මැනේජ්මන්ට්. එතකොට ඒකත් ටුවරිසම් පැත්තේ ටුවරිසම් පිළිබඳව තව ඉගෙන ගන්න පුළුවන් නම් තව දුරටත් ඉගෙන ගන්න ඕන. අන්න ටුවරිසම් ඩිග්‍රී එකක් තියෙනවා. රජරට තියෙන ටුවරිසම් ඩිග්‍රී වගේම ඌවෙල්ලාස්සේ මේ හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා. ඒ වගේම දැන් ක්‍රීඩා දැන් ස්පෝර්ට් සයන්ස්. එතකොට ස්පෝර්ට් සයන්ස් ක්‍රීඩා පැත්තෙන් යන අයට ක්‍රීඩාව ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ පිළිබඳව උපාධි මේ විශ්වවිද්‍යාල තුළ තියෙනවා. ඒකට ෆිසිකල් এডুকেෂන් එහෙම නැත්නම් ස්පෝර්ට් සයන්ස් තියෙනවා. ස්පෝර්ට් සයන්ස් සබරගමුවේ ස්පෝර්ට් සයන්ස් ඩිග්‍රී එකක් තියෙනවා. ඒ වගේම ජැෆ්න තියෙනවා ෆිසිකල් এডুকেෂන් ඩිග්‍රී එකක්. ඒකට ඒවා අදාරන්නත් පුළුවන්. තවදුරටත් ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉක්ුත් කරන පොතක් අරගෙන බලන්න. ඒකේ PDF එකක් වුණත් ඉන්ටර්නෙටෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පිළිබඳ තියලා තියෙන පොත මේ ගිය අවුරුද්දේ නිකුත් කරපු පොත. ඒකට මේක ගැන ඔයගොල්ලන්ට තවදුරටත් හොයන්න ඕන මේ පොත පරිශීලනය කරන්න. ඒ වගේම බලන්න තියෙන ප්‍රශ්න. ඒතර මේ ප්‍රශ්න මෙන්න මේක කරොත් මේක කරන්න පුළුවන්ද? මේවා කරොත් මේක කරන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්න ගැන කතා කරන්න තව පොතක් තියෙනවා. ඒක මේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා මේ ස්ලයිඩ් එකේ තියෙනවා ඔයාලා රජේ කොච්චර ඔයාලට වියදම් කරනවද කියලා. දැන් මේ ගිය අවුරුද්දේ තිබුණ සංඛ්‍යාන දාන්න. ඒතර ගිය අවුරුද්දේ මේ විශ්වවිද්‍යාලය සඳහා ඔයාලට වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන. ඒ කියන්නේ රුපියල් මිලියන 58389. එතකොට කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා. ඒතකොට සාමාන්‍යයෙන් ඔයාලා 42000ක සිසුන් සංඛ්‍යාවක් ඉන්නවනේ. නිකන් 42000න් බෙදලා බැලුවම සාමාන්‍ය අගයක් එනවා වසරකට ලක්ෂ 14ක් වගේ. සාමාන්‍ය හිතමු අවුරුදු 4ක් අපි හදාගන්නවා කියලා. එතකොට ඔයාලට මේ ඔයාලගේ ඩිග්‍රී එකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 55ක් වගේ රජයේ වියදම්. මේ සාමාන්‍ය මේක එකිනෙක වෙනස් වෙනවා. දැන් අපි මෙඩිසින් ගත්තොත් මේ මෙඩිසින් වලට වැඩි උදේ. මෙඩිසින් වලට තව ටිකක් විශාල සාමාන්‍ය කෝටියකට වැඩි ප්‍රමාණයක් වියදම් කරනවා. අපි මේ අරන් තියෙන සාමාන්‍යයෙන් ලක්ෂ 55ක්. ඒක ලක්ෂ 55ක් ඩිග්‍රියක් නැත්නම් උපාධියක් ගන්න තියෙන අවස්ථාව තමයි ඔයාලට මේ අවුරුදු දෙකේ මහන්සි වෙන්න තියෙන්නේ. මේ අවුරුදු දෙකේ මහන්සි වෙලා හරි තීරණ අරගෙන හරියට කරන්න ආතුරක කියන්නේ ලේසියෙන් ලැබෙන්නේ නැති අවස්ථාවක් තමයි ඔයාලට ලැබිලා තියෙන්නේ. එතකොට මේක මහන්සි වෙලා කරගන්න. අන්ට අවුරුදු 13ක්ම රජයෙන් වියදම් කරලා මේ වෙනකන් අවුරුදු 13ක්ම රජයෙන් බලන්න වියදම් කරලා තියෙනවා. ඒතකොට ඒ වියදමත් එක්ක තව ඩිග්‍රියකුත් ඔයාලට දෙනවා කියන්නේ ඒක ලොකු අවස්ථාවක්. ඒක තම රටේ මෙහෙම නිදහස් අධ්‍යාපනයේ නෑ. අපි සාමාන්‍ය රජයේ විශ්වවිද්‍යාල වලට යන්න 42000 නේ අක්ටිව් සර්කියුවර් සබ් සර්කියුවර් වගේ 42000 වගේ ශිෂ්‍යයන් ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාල වලන් හම්බෙන්නේ රජයේ විශ්වවිද්‍යාල. ඒතකොට ඊට අමතරව එහෙම යන්නේ නැති අය. මේ කියන්නේ ඒක නැති වුණොත් මෙන්න වෙන එකක් තියෙනවනේ කියන එක නෙමෙයි එතෙන්ට යන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක තමයි අර තියෙන හොඳම ස්ප්‍රිට් එක එතනින්.